හින්දු දේව පුරාවෘතවලට අනුව විෂ්ණු දෙවියන්ගේ කතාව. මහා අන්ධකාරය මැද තිබුණේ කෙලවරක් නැති අද්භූත ජල කඳක් පමණයි. එය හඳුන්වන්නේ ක්ෂීර සාගරය කියලයි. මේ නිහඬ සදාකාලික සාගරය මැදින් එකවරම මුළු අන්ධකාරයම මකාගෙන අතිශය ප්‍රබල රන්වන් ආලෝකයක් මතුවුණා. ඒ ආලෝකය මැදින් ප්‍රකට වුණේ ආරම්භයක් හෝ අවසානයක් නැති විශ්වයේ පරම සත්‍යය, එනම් මහා විෂ්ණු දෙවියන්. විෂ්ණු දෙවියන්ට විවේක ගැනීම සඳහා ඒ මහා සාගරයෙන්ම අනන්ත ශේෂ නම් වූ හිස් දහසක් ඇති මහා නාගරාජයෙක් මතු වුණා. නාගයාගේ ධරණය මත සැතපුණු විෂ්ණු දෙවියන් යෝග නිද්‍රාව ආරම්භ කළා. මේ භාවනාව අතරතුරදී එතුමාගේ නාභියෙන් අතිශය අලංකාර දැවැන්ත රෝස පාට නෙළුම් මලක් හටගත්තා. මේ මහා නෙළුම් මල මැදින් උපත ලැබුවේ මුළු විශ්වයම නිර්මාණය කිරීමේ වගකීම බාරගත් බ්‍රහ්ම දෙවියන්වයි. බ්‍රහ්ම දෙවියන් විශ්වය නිර්මාණය කරන්න සූදානම් වෙද්දීම විෂ්ණු දෙවියන්ගේ කන්වලින් තිබුණු කුණු වලින් අතිශය භයානක අසුරයන් දෙදෙනෙක් මතු වුණා. මදු සහ කයිටබ කියන මේ අසුරයන් දෙදෙනා ලෝකය හැදෙන්න කලින්ම බ්‍රහ්ම දෙවියන්ව මරා දමන්න පහර දුන්නා. මේ බියකරු ශබ්දයෙන් විෂ්ණු දෙවියන්ගේ භාවනාව බිඳී ගියා. එතුමා වහාම අවදි වුණා. විශ්වයේ පළමු මහා යුද්ධය ආරම්භ වුණා. මහා විෂ්ණු දෙවියන් මේ අසුරයන් දෙදෙනා එක්ක අවුරුදු දහස් ගණනක් තිස්සේ නොනවතින සටනක් කළා. අසුරයන් කෙතරම් බලවත් වුණත් ලෝකයේ රකින්නා වූ විෂ්ණු දෙවියන්ගේ උපායශීලී බව සහ ශක්තිය ඉස්සරහා ඔවුන්ට දිනන්න ලැබුණේ නැහැ. අවසානයේ විෂ්ණු දෙවියන් තමන්ගේ දනහිස මත තබාගෙන ඒ අසුරයන් දෙදෙනාවම විනාශ කර දැමුවා. ලෝකය බේරුණා. අසුරයන් විනාශ කිරීමෙන් පසු බ්‍රහ්ම දෙවියන්ට කිසිදු බාධාවකින් තොරව මේ ලස්සන විශ්වය නිර්මාණය කරන්න විෂ්ණු දෙවියන් ඉඩ සලසා දුන්නා. ඉන්පසුව විෂ්ණු දෙවියන් තමන්ගේ සදාකාලික වාසස්ථානය වන වෛකුණ්ඨය නම් වූ අතිශය සුන්දර දිව්‍ය ලෝකයට වැඩම කළා. එහිදී එතුමා සෞභාග්‍යයට අධිපති ලක්ෂ්මී දේවිය සමග එක් වී මේ මුළු විශ්වයම පාලනය කිරීම ආරම්භ කළා. බ්‍රහ්ම දෙවියන් ලෝකය මවනවා, ශිව දෙවියන් ලෝකය විනාශ කරනවා. ඒ අතරතුර ලෝකය රකින්නේ මහා විෂ්ණු දෙවියනුයි. ලෝකයේ යහපත විනාශ වී අයහපත රජ කරන සෑම යුගයකදීම මේ ලෝකය බේරාගන්න මම විවිධ වේශයන්ගෙන් නැවත නැවතත් උපදිනවා. රාම ක්‍රිෂ්ණ වෙනියේ මහා අවතාර 10න් විශ්වය රකින්න මහා විෂ්ණු දෙවියන් අදටත් මේ ලෝකය ආරක්ෂා කරනවා.